අයිබෝවන් අපිත් එක්ක එකතුලා ඉන්න අපේ යාළුවෝ හැමදිනාටම. ඔන්න අපි පොරොන්දු වුණා වගේම අදත් ආවා තිරිමි ළමයි කතාවේ දෙවෙනි කොටසේ දෙවෙනි කතාංගය අරගෙන. ඔයාලා මේ කතාවේ පළවෙනි කොටස බැලුවේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකෙන් ගිහින් ඒ කොටස බලන්න කියලාත් මතක් කරනවා. කතාවට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයාලා තාමත් අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අපි යමු අද කතාවට. මම ඔයාලට කීවනේ පිරිමාන්න වලව්වට සතුටුදායක ආරංචියක් ලැබෙනවා කියලා. ඔයා හිතන්නේ ඒක මොකක් වෙන්න ඇතිද? මේ ආරංචිය දැනගන්නකොට ඔයාටත් පුදුම සහගත සතුටක් දැනෙනවා කියලා අපි දන්නවා. මොකද දන්නවද ඒ ආරංචිය? තිරිමාන්න වලව්වේ පළමු මුණුබුරා පැමිණීමේ සුබ ලකුණු පහළ වී ඇති බව උක්කුබබා විසින් සිය මව වන තිරිමාන්න හාමිනේට දුරකථනයෙන් දැනුම් දෙනවා. මේ ආරංචිය දැනගත් විගස කලබලකාරී සහ අවුල් සහගත හැඟුම් සිය මුවින් කියාපාමින් සුපුරුදු සාරියෙන් සැරසී සිටින කටසැර තිරිමාන්න හාමිනේගේ මුවට නැගුණේ සැනසිලිදායක සිනාවක්. දුක, සතුට, විස්මය, ආදරය වැනි දහසක් හැඟුම් එම සිනාවේ කැටිව තිබූ අතර එය විස්තර කිරීමට අපගේ ලේඛන හැකියාව ප්‍රමාණවත් වේද කියා ගැටලු සහගතයි. දිල්හාර ගාමන්ට් එකේ සර්ට කැමැත්ත දුන්නනේ. දැන් ඉතින් ඒ දෙන්නගේ අතර කතාව හරි ලස්සනට ඉදිරියට ගලාගෙන යනවා. දැන් දිල්හාර වැඩට යන්නේ එයාගේ ස්කූටරයෙන් නන් නෙමෙයි. සර් උදෙන්ම දිල්හාරගේ ගේ ගාවට එනවා. එයාව ගන්න. හවසට ගේ ගාවින්ම ගෙනත් ඇරලවනවා. දැන් මේ ආදර කතාව ගමේ හැමෝම දන්නවා. කඩේ ගාවත් ඉඳලා හිටලා මේ ගැන කතා වෙනවා. හිත හොඳ වුණත් ඕපදූප හොයන ටිකක් විතර ආස මුදලාලි කඩේට එන අයගෙන් ඇතැම් විට මේ ආදර කතාව ගැන අහනවා. එක දවසක් එහෙම අහනකොට එතන හිටපු මයිලපිටිය මුදලාලිට සරදම් කරනවා. ඒ වෙලාවේ මුදලාලි සහ මයිලපිටිය අතර පොඩි බහින් බසීමකුත් ඇති වෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ. ඒ දෙන්න බහින් බස් වෙන අවස්ථා අපි දැකලා තියෙනවානේ. සේනක හාමුගේ මරණයට වරද පිළිගත්තු තිරිමාන්න හාමු තමා විසින්ම පොලිසියට භාර වෙනවා. ඔයාලා දැක්ක නේද? පොලිසිය තිරිමාන්න හාමුව අධිකරණය වෙත ඉදිරිපත් කරනවා. අධිකරණයේදී තිරිමාන්න හාමු මෙම මිනිමැරුම තමා විසින් සිදු කළ බවට වරද භාරගත් නමුත් මිනිසුරුතුමා විසින් නඩුව ඊළඟ නඩුවාරයට කල් දමා ඒ දක්වා තිරිමාන්න හාමු රක්ෂිත මද්නලාගාරගත කිරීමට නියෝග කරනවා. එහෙම වුණේ ඇයි කියන එක නම් අපි දන්නේ නැහැ. අපිත් හිතුවේ නඩුවේ තීන්දුව දීලා තිරිමාන්නාව වරදකරු බවට ප්‍රකාශ කරයි කියලා. කෙසේ වෙතත් මේ සිදුවීම තිරිමාන්න පවුලට යම් තරමක අස්වැසිල්ලක් වුණා. මේ වෙනකොට සෙනරුගේ දරුගැබට හරියටම මාස දෙකයි. පෙසවහා නාරිවේද වෛද්‍යවරයාගේ තීරණය වුණේ ඇය මෙම කාල සීමාවේ විවේකීව සිටිය යුතු බවයි. ඒ නිසාම මෙයාලා ආයෙත් තිරිමාන්න වලව්වට එන්න තීරණය කරලා ගමට එන අතරතුර අර අපි දැකපු ගමේ පාරේදී හරි අපූර්ව සිදුවීමක් වෙනවා. ඒ මොකක්ද කියලා දැනගන්න අපිත් එක දිගටම ඉන්න කියලාත් මතක් කරනවා. අපි ඔයාලට කීවනේ දැන් ගාමන්ට් එකේ මහත්තයත් උදේ හවස දිල්හාරව ඇරලවන්න වැඩට එක්ක යන්න කාර් එකකින් ගමට එනවා කියලා. එදත් එහෙම දවසක්. දිල්හාරයි ගාමන්ට් එකේ මහත්තයයි හවස වැඩ ඇරලා කාර් එකකින් ගමට එන අතරතුරදී දැන් තිවන්කත් නැති නිසා කාර් එක මඟ නතර කරලා දෙන්න පාරායින කතා කරමින් ඉන්න අවස්ථාවක් ඔයාලට දකින්න පුළුවන්. මේ වෙලාවේ තමයි යාළුවනේ අපි කවදාවත් නොසිතපු සිදුවීමක් වෙන්නේ. අපි කීවනේ සුදු පුතයි උක්කු බබයි ගමට එනවා කියලා. මෙයාලෙන අතරමඟදී නොසිතූ විදිහට දිල්හාරයි ගාමන්ට් එකේ මහත්තයයි කතා කර කර ඉන්නවා දකිනවා. උක්කු බබා මගහරින්න උත්සාහ කළත් සෙන්රි ගැන ඉතින් ඔයාලා දන්නවනේ. සෙන්රි උක්කු බබාත් ඇදගෙන මෙතනට යනවා. මේ වෙලාවේ මහත් අපහසුතාවයකට පත්වුණු උක්කු බබා කිසිවක් නොකියා බිම බලාගෙන සිටියත් අපේ සෙන්රි නම් මෙහෙම හිටියේ නෑ. එයා දිල්හාරත් එක්ක ඉතා කුළුපගව කතා කළා. ආගිය තොරතුරු කතා කළා. ඒ වෙලාවේ දිල්හාරා සෙන්රිට එයාගේ අලුත් පෙම්වතාව හඳුන්වා දුන්න අවස්ථාවේ පෙම්වතා සෙන්රි දිහා බලලා මද සිනහවක් පහළ කළේ දිල්හාරගේ කතාව අනුමත කරමිනි. ඉන් පසුව සෙනරි විසින් සිය ස්වාමියා වන උක්කු බබාව ගාමන්ට් එකේ මහත්තයට හඳුන්වා දුන්න අතර උක්කු බබා පිළිබඳව සියල්ලම දන්නා දිල්ලාරගේ නව පෙම්වතා වන ඔහු උක්කු බබා දෙස බලා කුළුපග සිනාවක් පහළ කර නමුත් උක්කු බබා ඊට ප්‍රතිචාර දැක්වුවේ එම අවස්ථාවේ කිරීමට වෙනත් කිසිවක් නොතිබුණු නිසාවෙන්. නැවතත් සෙන්රි සිය හඬ අවදි කර තමා මවපවීමට යන බව දිල්හාරට පැවසූ අවස්ථාවේ දිල්හාරගේ මුහුණට අමුතුම දුකමුසු හැඟීමක් ආරූඪ වූ නමුත් ඇය ඒක ක්ෂණයකින් එම හැඟීම සිය මුවින් සම්පූර්ණයෙන්ම ඉවත් කර සෙන්රිව ආදරෙන් වැළඳගෙන ඇයට සුබ පැතූ අවස්ථාව ඉතා සංවේදී විය.
පසුපසින් ඇසෙන පසුබිම් සංගීතය එම සංවේදී අවස්ථාව තව තවත් දෙගුණ තෙගුණ කරන්නට විය. වහා ක්‍රියාත්මක වූ දිල්හාරා මෙම අවස්ථාවේ ඇයව පයින් යැවීමට කිසිදු හැකියාවක් නොමැති බව පවසා කාර් එකෙන්ම වලව්වට ගෙන ගොස් බස්සවන අවස්ථාවේ තිරිමාන්න හාමිනේද එම සිදුවීම දෙස බලා සිටියේ පුදුම සහගත බැල්මකින් යුතුව වන අතර කාර් රථය පිටත්ව ගියා පමණි තිරිමාන්න හාමිනේ දිල්හාරගේ ගුණ ගයන්නට වූවාය. එක දිගට පැමිණි කරදර හේතුවෙන් කපු මහත්තයා සිටිනුයේ හිටියේ නොසන්සුන් බවකිනි. යමුනාගෙන ඇනුම් පද කපු මහත්තයාට නොඅඩුව ලැබෙන අතර ගෙදරදී යන්ත්‍ර මන්ත්‍ර ගැන පම්පෝරි ගැසීම කපු මහත්තයාට දැන් තහනම් වී ඇත. හේරත් කපු මහතාද හදිසි හෘදයාබාධයකින් මිය ගියේ මේ අතර වාරයේ. එම මරණය කපු මහත්තයාට ගොඩක් ලොකු මානසික පීඩනයක් වුණා. කපු මහත්තයාත් දැන් බොහෝ දුරට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන ලොකුවට විශ්වාස කරන්නේ නැති පාටයි. ගම්බාර අප්පච්චි ගැන වර්ණනා කෙරූ කාලයක් මතක නැහැ. ගෙදර දොරේ වියදමට සල්ලි ටිකක් හොයාගන්න එකත් කපු මහත්තයාට දැන් තරමක් අසීරු පාටයි. සේනකහමුගේ මිනීමැරුම ගැන සිදු කරන ලබන විශේෂ පොලිස් විමර්ශන කටයුතු තවමත් අවසන් වී නැති අතර පරීක්ෂක කණ්ඩායම ඉතා සූක්ෂමව විමර්ශනය කරගෙන යනුයේ නෝරාගේ මස්සුදාගේද සහාය ඇතිවය. මෙම කටයුතු සඳහා නෝරා සමගින් මස්සුදා නිතරම විවිධ ගමන් බිමන් යනවා. අපිට හිතෙන්නේ නෝර මස්සුදාට ආදරේ. මස්සුදාත් නෝරට ආදරේ. ඒත් දෙන්නම හරි අපූරුවට ඒක අපිට නොපෙන්වා ඉන්න හදනවා වගේ. තිවංක රෝහල් ගත කළත් ඔහුට දිල්හාරගේ තම්මැට්ටම හොරකප්පු වගේ ඉනාව තාම අමතක වෙලා නැහැ. තාමත් කියවනවා. කතාව නම් තාම ඉවර නැහැ. ඒත් අපිට අදට යන්න වෙලාව හරි. රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අපිත් සමගම මේ කතාවේ 3 වෙනි කොටසත් අරගෙන අපි දෙන්න ඉක්මනටම ඔයාලා ගාවට එනකන් පරිස්සමෙන් ඉන්න.